I'll have the lasagna, please. It's on me. Yeah. ඔව් ඔය වීඩියෙන් ඇහෙන්ට ඇති මේ I will have lasagna කියලා කියන. එතකොට මම ලසඤ්ඤා ගන්නම් කියන එක තමයි මේ තීරණය කරන්න. නැත්නම් I will එකෙන් මම තීරණයක් ගන්නවා. මම මේ දේ ගන්න. I will have lasagna. එහෙනම් මට ලසඤ්ඤා දෙන්න වගේ අදහසක් තියෙනවා. ඔග හොටෙල් එකේ මේ රෙස්ටෝරන්ට් එකක යන කන්වර්සේෂන් එක ගන්න. එතකොට I will have lasagna කියන මම ලසඤ්ඤා ගන්නවා. එතකොට අනිත් කෙනා ඉඳගෙන කියනවා මේ it's on me කියලා. ඒක මගේ ගානේ. අපි එතකොට ඒකට අපිට ඕන කියන්න පුළුවන් මේ දින එක මගේ ගානේ. Dinners on me. Dinner is on me. Dinners on me. તો lunch එක මගේ ගන්න. Lunch is on me. මේ වගේ අපිට යොදා ගන්න පුළුවන් මේ ලස්සන phrase එක මේ යම් කිසි දෙයක් මගේ ගානේ කියද්දි it's on me කියන එක අපි සරලව කියනවා. ඒ වගේම තමයි අපි තව එකක් මේ හඳුනාගත්තා මේ will යොදා ගන්න අපි යම් කිසි decision එකක් නැත්නම් තීරණයක් ගන්න අපි will යොදා ගන්නවා. එතකොට I will have lasagna, I will have fried rice or I will have kottu ඔය වගේ අපිට ලස්සන phrases හදා ගන්න පුළුවන්. So I hope you could learn something from this short video. Try to use them in your day-to-day conversation. See ya.